හැඩකාර දඟකාර කටකාර සංජනා කිව්වනේ එයාගේ විවාහය දෙදරා යන්න හේතුව එයාගේ ස්වාමි පුරුෂයා පිරිමි ළමුන්ට කැමති වීම කියලා. ඉතින් ඒ ගැන විස්තර අලුත් නොතොරතුරු තමයි අපේ channel එකෙන් ගෙනත් තියෙන්නේ. අපේ channel එක subscribe කරලා තියාගන්න මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. සංජනා වඩලි ගමාච්චි කියන ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ නිවේදිකාව, නිරූපිකාව, රංගන ශිල්පිනිය එයාගේ ආදරවන්තයා වෙන විහඟ එක්ක 2023 අවුරුද්දේදී නීත්‍යානුකූල විවාහ කිවිසගත්තා. ඊට පස්සේ 2025 අවුරුද්දේ මාර්තු මාසයේ දින ගණනාවක් පුරාට පැවති ලංකාවේ දෙවනියට විශාලතම විවාහ මංගල්‍යය අරගෙන දෙදෙනා අතිනත ගත්තා. මේ විවාහ මංගල්‍යයට ලංකාවේ නළු නිළියන්, ක්‍රිකට් ක්‍රීඩකයන්, දේශපාලඥයින්, ශාස්ත්‍රීය ප්‍රසිද්ධ අය ගොඩාක් සහභාගී වුණා. දින ගණනාවක් විවිධ සම්ප්‍රදායයන් විදිහට ගත්ත මේ විවාහ මංගල්‍යය ඊට පහුවදාම දෙදරා ගියා කියලා තමයි දැන් අලුත්ම තොරතුරු වලින් අපි දන්නේ. මේකට හේතුවක් සංජනාවත් විහඟවත් මුල් කාලේදී කිව්වේ නැති වුණාට මාස කිහිපයක නිවාඩුවකින් පස්සේ සංජනා ඒකට කියලා තිබුණේ විවාහය දෙදරා යන්න හේතුව එයාගේ ස්වාමි පුරුෂයා පිරිමි ළමයින්ට කැමති, එහෙම නැත්නම් ලිංගිකයෙක් කියලායි. කොහොම නමුත් මේකට විහඟ නම් කිසිම ප්‍රතිඋත්තරයක් තාම මේ වෙනකන් දීලා නැහැ. කොහොම වුණත් විහඟ ඒ අවස්ථාවෙන් පස්සේ සමාජ මාධ්‍ය ජාල සියල්ලගෙන් අයින් වෙලා අතිශය පෞද්ගලික ජීවිතයක් තමයි ගත කරන්නේ. සංජනා නම් සරින් සරේ ඇවිල්ලා එයාගේ නිර්දෝෂීභාවය සමාජ මාධ්‍ය හරහා ඔප්පු කරන්න උත්සාහ කරනවා. අලුතෙන්ම එයා දාලා තිබු පෝස්ට් එකකින් තමයි එයා කිව්වේ එයාගේ ස්වාමි පුරුෂයා පිරිමි ළමයින්ට කැමති බව. ඒ ගැන වීඩියෝ එකක් අපි කලින් මේ channel එකේ ගෙනාවා. ඊට පස්සේ හැමෝම එයාට බනින්න ගත්තාම පෞද්ගලික දේවල් මේ විදිහට ප්‍රසිද්ධ මාධ්‍යයේ පළ කරනවා කියලා එයා ඒකට ප්‍රතිඋත්තරයක් විදිහට තව පෝස්ට් එකක් දාලා තිබ්බා. ඒ වගේම එයාට මිනිස්සු බනින්න ගත්තා මෙයා තමන්ගේ වැරද්ද වහගන්න බොරු කියනවා කියලා. ඉතින් ඒ ඔක්කොටම උත්තරයක් විදිහට සංජනා මෙන්න මේක එයාගේ Facebook එකේ දාලා තිබුණා. I love you all. මම ආයේ මේ ගැන කතා කරන්න කැමති නැහැ. නමුත් කියන්න අවශ්‍යම දේවල් ටිකක් උපරිම කෙටියෙන් කියන්න උත්සාහ කරනවා. මගේ ජීවිතේ මේ කෙටි කාලයට මට මුහුණ දෙන්නට වුණ සිදුවීම් වල බරපතලකම දන්නේ මම විතරමයි. අවුරුදු 28ක කාලයක් තිස්සේ මම තනිව ජීවත් වුණා මිසක කිසිදු දිනක කිසිදු විටක මම කවුරුත් මත හෝ යැපී නැත්නම් කාගෙන්වත් යැපී ජීවත් වෙලා නැහැ. මගේ මවගේ වියෝවෙන් පසුව අද මම ජීවත් වන තත්ත්වය දක්වා මම ගොඩනගාගත් සියල්ල මගේ හැකියාවෙන් සහ මහන්සියෙන් ගොඩනගාගත් දේවල් මිසක කිසිම කෙනෙක්ගෙන් ලැබුණු දෙයක් හෝ උපයාගත් දෙයක් මන් ළඟ නැහැ. මගේ ජීවිතේ මට මුහුණ දෙන්න සිදු වුණ සිදුවීම් වල අමිහිරිකම සහ අසාධාරණ රැවටීම් ගැන මම මගේ සමාජ මාධ්‍යවල මගේ මිතුරන් සමගින් බෙදාගන්නේ තවත් කාටම හරි ඒ වගේ දෙයක් සිදු වෙන්න කලින් දැනුවත් වෙන්න ඒ හරහා හැකි වෙයි කියලා හිතලා විතරයි. සමහරු කියනවා වගේ අනෙක් පාර්ශවෙන් මුදල් බලාගෙන සබදකම් ගොඩනගා ගන්න මට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වගේම මම එහෙම රුපියලකවත් දෙයක් අද වෙනතුරු කෙනෙක්ගෙන් අරගෙනත් නැහැ. මම දැඩි වසනිප් වෙලා ඉන්න අවස්ථාවලත් මගේ යාළුවෝ මාත් එක්ක හිටියා හැරෙන්නට මේ කියන පාර්ශව මම සුවෙන්ද ජීවත්ව ඉන්නවද කියලාවත් හොයලා බලන්න හිටියේ නැහැ. ඒ නිසා මගේ ළඟ ඉන්න අය මට වචනයකින් හරි ආශිර්වාදයක් වෙන ශක්තියක් වෙන අය මං ගැන දන්නවා නම් ඒ අය එක්ක හොඳින් ඉන්න උත්සාහ ගන්නවා හැරුණකොට මේ වෙලේ වෙනත් කිසිම දෙයක් ගැන මම හිතන්නේත් නැහැ. අනෙක් කාරණය තමයි කිසිම වෙලාවක මම සමලිස ප්‍රජාවට අපහාස කරන්නේවත් කෙනෙක්ගේ තෝරා ගැනීම හෝ ලිංගික අනන්‍යතාවය ගැන උපහාසයට ලක් කරන්නේවත් නැහැ. මට අවශ්‍ය වුණේ මම ලොකු රැවටීමකට ලක් වුණ නිසා මට උන දේම සහ වෙන්න පුළුවන් තවත් අය එක්ක ඒ හැඟීම බෙදා ගන්න විතරයි. ඒ හැරෙන්න මගේ මිත්‍රයෝ සහ හිතවතුන් ඕනෑ තරම් විවිධ අනන්‍යතාවයන් තෝරා ගැනීම එක්ක ජීවත් වෙනවා වගේම මම ඒ ගැන කෙනෙක්ගෙම සිතෙන් ගියාවට ගරු කරනවා. ඒත් සමහරු මිනිස්සු ළඟ තියෙන මනුෂ්‍යත්වයෙන් තොර රැවටිලි සහගත ජීවිතය මම දැඩිව හෙලා දකිනවා සහ ප්‍රතික්ෂේප කරනවා. ඒ හැරෙන්න දෙයක් මට කියන්න අවශ්‍ය නැහැ. වගේම මෙතනින් එහාට මම මේ ගැන ආයෙ කතා කරන්න කැමතිත් නැහැ. කලින් කිව්වා වගේම හෙටින් පටන් ගන්න අලුත් අවුරුද්දේ අපි කිසිම කෙනෙක්ට රැවටීම් වලට වංචාවන්ට අහු නොවෙන අනාගතයක් උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. වගේම සිතුවිල්ලකින් හරි මට ශක්තිය වෙන හැම දෙනාටම මම මගේ ආදරේ
මේ සමග දන්වනවා. ඉතින් වසර ගණනක් ආදරය කරලා 2023 වර්ෂයේ නීත්‍යානුකූල විවාහ ගිවිසගෙන 2025 වසරේ ලංකාවේ දෙවනියට ලොකුම විවාහ උත්සවයක් අරගෙන විවාහයෙන් පස්සේ තමයි සංජනා තමන්ගේ ස්වාමි පුරුෂයා සමරසි පුද්ගලයෙක් කියලා දැනගෙන තියෙන්නේ. ඉතින් සංජනා තමන්ට වෙච්ච මේ දේ හරිම අසාධාරණයක්, හරිම රැවටීමක් කියලා මේ විදිහට සමාජයට කියද්දී විහඟනම් සමාජ මාධ්‍ය ජාල සියල්ලෙන්ම අයින් වෙලා තවමත් එයාගේ කවර් ෆොටෝ එකේ ඒ දෙදෙනාගේ පින්තූරයක් දාගෙන ඉන්නවා. ඉතින් මේ වගේ තොරතුරු හැමදාම දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.